guys අපි යන්නේ මීගපු පොඩ්ඩක් හැවිදින්න අපි ගිහිල්ලා බලමු. ඒත් එක්කම මෙන්න මේමයි දැන් අපි බලපු තැන ගෙදර ඇතුළේ තියෙන්නේ. Praise the Lord. Hallelujah. නොයි තියෙන්නේ. හරිම ලස්සනයි. පොඩි පිළිවෙලයි neat. එන අපි යන්කෝ. ඔන්න අපි යන ගමන් ලෙල්ලමේ සෙල්ලම් බලන්න යන්නේ. හාල් මැස්සෝ වේලනවා. හාල් මැස්සෝ වේලනවා. කොහොම තමයි වෙන්නේ වැඩේ. දැන් මෙහෙම තියෙනවා. දැන් අපි ආවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් විතර ආවා. 2-3ක් වගේ ආවා. පාර දිගටම මෙහෙම දාලා තියෙනවා. ලස්සනයි මේ පැත්ත. ඔන්න එහා පැත්තේ බීච් එක තියෙනවා. ඔන්න දැන් අපි ගොඩාක් පහු කරන් ආවා. මුලදී තිබ්බා ගොඩාක් ලොකු මාළු. දැන් ඔන්න ආයෙ තව දැනක් පටන් ගන්නයි යන්නේ. ඔන්න පල්ලියක් තියෙනවා. දැන් ඔන්න දැන් නම් තියෙන ඔන්න පළතුරු කරවල මාළු පාර දෙපැත්තෙම දාලා තියෙනවා විකුණන්න. right. දැන් ඔන්න අපි හොයාගෙන යන්නේ රිජිෆෝම් පෙට්ටියක් යන්න ඕනේ මාකට් එක පහු කරලා. අපි යන්කෝ. ආශිර්වාදේ ඔන්න මාළු ගොඩාක් අද හවු වෙලාලු. පේතුරුත් මාළු වුණා වගේ. ඒ තමයි. දැන් අපි අර පහු කරන් ආපු තැන එහෙම ගොඩාක් ලොකුකට තිබ්බනේ. මාකට් එකට යන්කෝ අපි. ඔන්න මෙතන වේලපු කරවල. කරවල තියෙන ඔන්න කරවල කපනවා කට්ටිය. ඔක්කොම රට තමයි යවන්නේ. ඉතින් මේක හොඳ කර්මාන්තයක්. ගොඩාක් ආදායම හැදෙන. මෙන්න තියෙන එතන ලොකු මාළු ටිකක්. කොසුත් විකුණනවා. කොස් අපොලොස් කපලා. ඔන්න මෙතන ඔන්න ලොකු මාළු ඉන්නවා. කඩි මාළු ඉන්නවා ඔන්න ලොකු මාළු. ඔන්න පොඩි අද ඉස්සත් හදලා වෙලා වගේ මාළුත් අහුවෙලා අපි චර්ච් එකේ ආන්සි බයි. ඔන්න දැන් අපි මාකට් එකට ඇතුල් වෙන්නයි යන්නේ. මේක තමයි මං හිතන්නේ මාකට් එක. දැන් එන ගාම තිබ්බා. ඔව් මේ තියෙන්නේ. නයි කට්ටිය දාලා. පියන්කෝ. රිජිෆෝම් පෙට්ටියක් ගන්න පුළුවන් කොතනින්ද? රිජිෆෝම් පෙට්ටිය? මාකට් එක නෙමෙයි guys. ඒ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕන ඔන්න. තියෙන ඔන්න ලොකු මාළු, දැල්ලෝ, ඉස්සෝ. ඉස්සෙල්ල පෙට්ටියක් ගන්න ඒක දාගන්න. ඒක જાතිය ඔන්න කඩි කකුලු ඉන්න ලොකු. ඔන්න අපි ඇවිල්ලා තියෙන දැන් මාකට් එකට. ඔන්න කඩවල තියෙනවා. දැන් ඔන්න අපි රිජිෆෝම් පෙට්ටියක් හොයාගෙන යමු. ඔන්න ඕම තමයි තියෙන්නේ වැඩි. ඉස්සා ගන්න ඉස්සා. මෙතනින් යන්කෝ. බලන්නත් එක්ක යන්කෝ. ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ. ඔව් ඔව්. තියෙන්නේ කොතනද? මේක කොහෙද තියෙන්නේ? මේ හරි ඔක්කොම ලයින් එකේ ඉන්නේ. ඒක පාටට අපි යන්කෝ බහැලා. බහැලා ගමු. මෙන්න මොකෙද්ද මේ? හරවල. දැන් guys මේකේ දිගටම තියෙනවා මාළු. අපි යන් කොහොම තව ටික. ඕකේ guys දැන් ඔන්න අපි වාහනේ පාක් කරා. මෙන්න මෙතන ලස්සන තැනකුත් තියෙනවා. එහෙමයි තියෙන්නේ. දැන් අපි යන්නේ ඕකේ ඇවිදින්න. හරි. ඊට කලින් ඔන්න අපේ තියෙනවා බීච් එක.
බීච් එක තියෙනවා. ඔහම තමයි තියෙන්නේ. මෙතන උඩ රූෆ් টොප් එකේ හදලා තියෙනවා ලස්සන දැනක්. පියංගෝ බීච් එක පැත්තට. සානියමයි ලස්සන තැනක් තියෙනවා හදලා. නෝම තමයි බීච් එක තියෙන්නේ. ඔන්න මෙතන මෙහෙම ඉඳුණුත් බිලී පිටෙන් මාළු බානවා. තව බෝට්ටු තියෙනවා. වා නියමයි. රයිට්. අපි දැන් යන්නේ මාළු මාකට් එකට. ඊළඟ ඇවිදලා බලමුකෝ. ඔන්න සාලේ තියෙනවා. මොන සාලේද කියේ? යක්ෂ සාලේ. මට්ට සාලේ. යක්ෂ සාලේ මට්ට සාලේ. මොකක්ද ඒකේ වෙනස? වෙනස සාලේ ඔළුව ලොකුයි. ඔන්න. කන්නේ කියනවනේ ඔයාලා කරේ. සාලේ. කන්නේ කියනවා. ඔන්න ඉස්සෝ. යක්ෂ සාලේ කියන්නේ ඉපා කියලා යනවා. ඔන්න කරවල මට්ට සාලයෝ ඔන්න තියෙනවා ඉස්සෝ පොඩි ඉස්සෝ ලොකු ඉස්සෝ මෙන්න මෙයාගේ පාට මේ සයිස් එක හින්දාද පාට මොකක්ද එයාට කියන්නේ කලපු ඉස්සෝ ඔක්කොම එහෙම තමයි මේ ඔක්කොම මේක ෆාම් ඉස්සෝ ඔන්න ෆාම් ඉස්සෝයි කලපු ඉස්සෝ කීයද මේ ලොකු එක? 3500 කිලෝ එක. පොඩි එක? ඔන්න ඉන්නවා දැල්ලෝ. ලොකු දැල්ලෝ, පොඩි දැල්ලෝ. දැල්ලෝ කියලානේ? දැල්ලෝ 1700 තමයි. වෙන්න බලන්නකෝ කකුලුවා. ඔන්න එක පාටට ඔන්න කකුලුවා. වෙන්න. ලොකු ඉස්සෙකුත් ඉන්නවා. පොඩි කකුලුව ඉන්නවා දැල්ලෝ මෙන්න බලන්නකෝ මෙයා ලොකු මාළු භාගයක් මොකක්ද අයියේ මේ මාළුවා ඔව් කිරිමෝරා අන්න ඒක තමයි කිරි පාටට ඉන්නේ පාට බලන්න එයාගේ වෙනස් මේක කිරි තෝරා කිරි නෑ තෝරා කිරි මෝරයි තෝරයි ඔන්න මෙතනත් ඉන්නවා මේ කවුද මේ මේ අර ඒන්ජල්ස්ලා වගේ මේ මොනවද ඇන්ටි මේ පහිම්බි පරව් වගේ තමයි පහිම්බි කටු නෑ සැර නෑ මෙන්න මෙතන පොඩියට කැපෙන ගමන් මාළු කැපෙනවා ඔන්න මට සහෝදරයෙක් හම්බුණා මෙයාගේ මල්ලි YouTube channel එකක් කරනවලු සිල්මෑන් රෝ කියලා. ඒ කියන්නේ මාළු සම්බන්ධ එකක්ද? අපනකොටන. ඔන්න සිල්මෑන් රෝ. හරි. ඉතින් හඳුනා ගැනීම සතුටක්. මෙන්න මෙහෙම තමයි හැපීගෙන යන්නේ මාළු. අයියේ නම? සංජීව අයියා. මේ පරව ඔළුවක් තා දැන් කොටන්නේ. මෙන්න පරව ඔළුවක් කොටන්න යන්නේ. මෙන්න පරව ඔළුව තියෙනවා. දෙන්නයි යන්නේ ඔළුවට වැඩි. මොකයි කැපෙන්නේ? මගේ කොඩි බ්‍රෝ. අන්න පරව් ඔළුවක් දෙකට කැපුවා. මම දෙන්නනේ. අනේ නැද්ද ඒක තියා. මේ දෙන්න තවත් ඔය එක මේ අර කිරිමෝරද? ඔව් මේ කිරිමෝර. අන්න කිරිමෝරේ කපපු එක. ඉතින් ඒක මම ගැපුවේ වීඩියෝ එකේ. රයිට් කිරිමෝරක් නිකන් කිඹුලෙක් වගේ දැන් නිකන් ඉන්න විදියට. මේ ඇස් දෙකද නෑ? ඔව්. කිරිමෝරගේ ඇස් දෙක කියන්නේ. මේ කට නේද? ඔන්න කට මේ කට කැපුවා. රයිට්. මෙයාගේ මෙහෙම ෆ්ලැට් එකට තියෙන්නේ නේ? හරි. මේ කරවල් දැන් මේ මාළු වල සාමාන්‍යයෙන් අය එහෙම වගේ ගන්නවද අර බොකු නැතුව? ඔක්කොත් තමයි.
නෑ නෑ මොනවද අයින් කරන්නේ වගේක් තියෙනවනේ. මේමයි මේ කරවගෙන මොකෝ ඉන්න ඔක්කොම කනවා බාරගෙන මෙතන අයින් කරලා. හා. අනිත් අයගේ ඔක්කොම ඕන දෙයක් කනවා. ඔන්න. කෙනාලගේ මේ වරන් විතරයි. වරන් විතරයි. හරි හරි. රයිට්. එහෙනම් ගිහින් ජය. ඔන්න දැන් අපි යන් රිජිෆෝම් පෙට්ටිය එක තියෙන තැනට මේ මාකට් එක ගොඩාක් බිසි. කට්ටිය ගොඩක් එනවා. දැන් සාමාන්‍ය මේ උදේවරුව 9 මාට්ට විතර ඇති. අපි මේ ටයිම් එකට තමයි ආවේ. නියමයි වෙනම අත්දැකීමක් තියෙනවා. ඔන්න කරවල. වෙනත් තියෙන ඔන්න ලොකු කරවල. ඒ වගේම ඔයාලා හිතන්නේ දැන් මේ හරියේ කොහොම ඇද සුවඳ ඇද්ද? එහෙම ගඳක් නැහැ. ගඳක් නැහැ. මාළු තමයි තියෙන්නේ වැඩිපුරම. එනවා අර මාළු සුවඳ එනවා. නිකන් මූදයින ඉන්නා වගේ තමයි මූද එහා පැත්තේ තියෙනවා. නියමයි වෙනම වයිබ් එකක් වෙනම බ්‍රීස් එකක් තියෙනවා. ඔන්න මෙතනත් තියෙනවා දැල්ලෝ ටික. ඔන්න දැන් අපේ අම්මලා ආන්ටිලා සෙට් එකේ ඉන්නවා. දැන් මේ රිජිෆෝම් ගණ්ඩයි යන්නේ. කොහකද ගත්තේ? ඔන්න ඒ පෙට්ටිය ගත්තා. ඕක කීයද ආන්ටි? 900. 900යි. රයිට්. රුපියල් 900යි. මෙන්න තව තියෙනවා ලොකු ඒවා. මේ ලොකු මේක කීයද? ඒක 1000යි. ලොකු මේක. මොනවද දැල්ලෝද? මොනවද දැල්ලෝද? දැල්ලෝ රෙසිපි. අරකෙම පොඩි එක. මොන දැල්ලෝ සුද්ධ කරලා දෙනවලු මෙන්න දැල්ලා. මේක පොඩි එකක් ඒක. පාට වෙනස් වෙනවා. ඒ කියන්නේ අලුත් එක ඉඳලා. කන දැල්ල කකුලුව කීයද ඔයාලගේ? මේ ගන්න 1500 ගන්න කිලෝ. කොහෙද ආයේ නැහැ? හා? ආයේ නැහැ. ඒ කියන්නේ දැන් මෙයාලා මුහුද යටදී කොහොමද පාට වෙනස් කරනවද? ඔව්. පණ තියදී පාට වෙනස් කරනවා කටුස්සා වගේ. ඔයාට ඕනද? එහෙමද? ඔව්. මේ පේනවද මේ? අලුත් ඉන්නයි අනිත් ඒවා අයිස් දාලා නාස්ති වෙච්ච තියෙන වලට 1500කට අපේ. මෙන්න මේ තියෙන මේ පාට අන්න බලන්න වයිබ්‍රේට් වෙනවා වගේ යන්නේ. ඔයාලා අරන් ගියොත් මේ අරන් සල්ලි දීලා ගියොත් සුද්ධ කරලා ඔයාලා පෙට්ටියටම දාලා තියෙනවා. වව් මේ පාට වෙනස් එක නෙමෙයි මේ නිකන් මේ යන්නේ හෙල්ලි මේ වල හොඳට පේන්නේ ඉරු එළියට. අන්න පණයි කියනවා මෙන්න අයිස් ඒවල එන වෙන්නේ. ඔය නිකන් යන්නේ වයිබ්‍රේට් වෙවි. මෙන්න බලන්න. ඇහි අන්න බලන්න. නිකන් තනින් තන නිකන් හයිලයිට් වෙනවා වගේ වයිබ්‍රේට් වෙගෙන යනවා. පණ කියන්නේ ඉන්න දැල්ලා ගන්න දැල්ලා. පණ තියෙනවා තාම. තියෙන දැල්ලෝ. ඔන්න දැන් ඒ ඇස්සේ මුරුංගත් ගන්නවා. මාළු ඇස්සේ පොල් තෙල් තියෙනවා. නුවර මුරුංග නැහැ. නුවර මුරුංග නැහැ. මේ තියලා යන්න. බෙලි තියෙනවා. ඒවත් තියෙනවා. මොනවාද? මේ වැව් මාළුද? වැව් මාළු. මෙහෙට වැව් මාළුත් ගෙනල්ලා. ඔන්න මෙහෙට වැව් මාළුත් ගෙනල්ලාලු. පොඩි එක කලපිස්. ඒව තෝරන්න. මෙහෙ වැව් මාළු කීයද ඇන්ඩි? 500 කියලානේ කිලෝ එක. කිලෝ එක 500යි. කිලෝ එක 500යි. මෙන්න පොඩි ඉස්ස තියෙනවා කිලෝ එක 900යි. මේ පුවකුත් තියෙනවා. රට පුවක්ද මේ? කීයද? 25යි. ඔන්න රට පුවක් ගෙඩියක් 25යි. දැන් මේ කට්ටියට මං හිතන්නේ මොනවද ගන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ගන්නේ මොනවද? කොහෙන්ද ගන්නේ? මොනවද ගන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. අපි රවුමක් ඇවිදින ගම. මෙන්න මෙතනක් තියෙනවා. මේ මොනවදයි? මී වැටි. මී වැටි. 500 1500. අලපු ඉස්සෝ. මේ පණ තියනවද? පණ කියන හොඳටම පණට හිටියේ. පොඩ්ඩක් දැකලා. ඕවනේ හොඳටම පණට කිලෝ දෙකක් විතර විත්තා. මෙයාලා කොහොමත් වතුර නැතුව ඉන්න පුළුවන්. ගොඩක් වෙලා බෑ. කලපුන් තමයි ඉන්නේ. right. කොළ පාට. හරි. ඒවා ඉන්නවා ගොඩක්. ඒවා දවස් දෙක තුන ඉන්නවා.
දැල්ලටත් පණ තියෙනවා නේ. පාට මාරු කරන්න. ඔන්න යාගේ පාට මාරු. මෙතන තවත් ලොකු දැල්ලෝ. මේ බලන්නකො යාලගේ හැඩේ. ඔන්න අපි ගණ්ඩයි යන්නේ ඉස්සා. ඔන්න ගණ්ඩ කිව්වනේ ඔන්න ගන්න ඈ. ඉස්සා කිලෝ එකකට සාමාන්‍ය ගොඩක් අල්ලනවා නේ. මේක නැත්තා 400 පාට. මෙයාගේ පාට බලන්න. ඒක කොන්නේ. කලු පිස්සුයි පාම් පිස්සු. ඔන්න මෙතන තියෙනවා කකුලුව ගොඩාක් තියෙනවා. කකුලුව ගොඩාක් තියෙනවා. ඔන්න. තා මාල් ටිකකුත් තියෙනවා. ඔන්න. දැන් ලොකු මාල් ටිකකුත් ගත්තා. කටුබඩු තියෙන්නේ මේකට. මෙන්න බලන්න. ඔව් මාළු. ඔළුවක් තියෙනවා. පරවලු. කීයදයි ඔළුව? කිලෝ එක 10යි කොටලා. කිලෝ එක 10යි කොටලා. ඔන්න මම ගත්ත මොන ඔළුවක්ද? පරා ඔළුවක්. ඔන්න පරා මාළු ඔළුවක් ගත්තා. මෙතනක් තියෙනවා තව. මෙන්න බලන්න. මේ කවුද මේ? දිග කොටක් තියෙනවා මෙන්න. අයියේ මේ මාළු මොකද්ද? මේක උලාව. උල්ලාවා. ඌලාවා. මෙන්න ඌලාවා. කොස්සා ඉන්නවා. කොස්සා. මෙයා මේ ලොකු එක්කන? මේ කිලෝ. කෙලවල්ලා. රයිට්. මේක මේ කොස්සගේද? ඒක මොදයි. මොන? මොරා. මොද්දු. රයිට්. මෙන්න මෙතන මේ මොනවාද? මලි ලුණු දාලාද? ජාඩි දාලා. ලුණු කහ ඒවද? ලුණු කහ ඔන්න ජාඩි දාලා. මෙන්න ගයිස් සෝස මාට මාළුවෙක් ඉන්නවා. සෝස පාට මාළු. ඒක කම්පැනි වල මාළු. ඊට පස්සේ යන්නේ නැහැ නේ ප්ලේන් මෙහෙට දාලා එළියට. නැත්තම් එන්නේ නැහැ මේවා. කම්පැනි වල මාළු කියන්නේ? මේ කම්පැනි ගොඩක් ක්‍රිකට් එකේ ගොඩක්. සිලින්ඩර්. මොන? සිලිතා. සිලිතා. ඔන්න. සිලිතා. මේක? ඒක 600 කිලෝ. ඒ මොනවාද? ඒ ගල් මාළු. ගල් මාළු. මේ වැඩි. 900 ගන්න. ඌරෝ ට්‍රේන් හොඳ එක. මී වැඩි. මේ වැඩි මේ මේක තමයි හොඳ. කපඩ දෙන්න. ඔන්න අපි දැන් මොකද්ද ඇන්ටි ඔය කිව්වේ මාළුව? මේ ඌරු හොට මේ වැඩියා. මී වැටියා. මේ වැඩි වර්ගේ ඌරු හොට. ඌරු හොට මී මැටි වර්ගයක්. ඔන්න ඔමයි සුද්ධ වෙන්නේ. මේක හයියයි. හයියයි. හයියයි රසයි දෙකම. හයියයි රසයි දෙකම. සුද්ධ වෙනවා. මට ඔයලා ගන්නද? ඔය දොගොල්ල. අපි නුවර. නුවර එළිද නුවර. මානුවර. කැන්ඩි. කැන්ඩි. සදාමාලිකා තියෙන්නේ. අන්න හරි. මොනෝමයි කැපෙන්නේ. ඒක හයියයිද ටිකක්? ඈ? මේක මෙහෙම මේ පෑන් එකේ දාලා නිකන් එහා පැත්තට මෙහෙට පෙරලක් ගන්න පුළුවන්. අනිකන් ෆ්‍රයි කරලා. ෆ්‍රයි කරලා ගන්න පුළුවන්. අර ඒකත් ඒ අර මොකද ඒකත්. අර සැමන් දාන්නෙත් ඕක නෑ. එහෙම නෑ. ඒ බෝල්ලුනේ. බෝල්ලු. නෑ ඒ සැමන්. ඒව මොනවද කෙලින්ම මෙහෙ නෙමෙයි යන්නේ. මෙහෙ මාකට් එකට යනවා අඩුයිද ඔවා? මෙවද? ඔව්. ඒවා මම යන්නේ දුබායි අබුදාබි. රයිට්. දැන් මේකේ අර මොකද්ද මෙයාලගේ ජරාවද මොකද්ද අයින් වෙනවද? ඔව් ඒකයි නෑ. අයින් කරලා තියෙන්නේ? නෑ අයින් පොඩි බොක්කක් තියෙන අයින් කරලා දෙන්නද? අනේ අයින් කරලා දෙන්න. නෑ නුවර යනකොට කීයද ඒවා කඩේ හිටියොත් ඔය තියෙන්නේ. මොකද බකට් එකක් තියෙනවද? ඔව් බකට් එකක් තියෙනවා. දැනට ඔය මල්ලකට දාලා දෙන්න. අයිස් ටික දාලා බෑග් එකට දැම්ම. රයිට්. මෙන්න මෙතන තියෙනවා දිග මාළු. මොනවාද කිව්වේ? ඌලාව. ඔන්න අරන් යන්න. එන්න
මෙතනක් තියෙනවා. තෝරු කෝ තෝරු මෝරු මේ තෝරා මේ තෝරා ලොකු එක්කෙනා වෙන්න බලන්න තෝරාගේ දත් තෝරාගේ දත් තෝරා කීයද 2000යි කිලෝ එක මේක මොකද්ද කලින්ගා මෙන්න විවාගේ දත් කොහොමද ඉන්න බලන්න අම්මා සූඩිය කියන්නේ සුදු සූඩිය. සුප් වලට එහෙම හොඳයි බදලක් කරනවා. අරක තෙල් දාලා වාම හොඳ. මොනවාද සාලය? සාලය. මේක සූඩය. මේ සාලය. සාලය. මේක? වෙල්ල සූඩය. හරියට කියන්න කියද්දී මම දැක්කේ මොනවද දන්නේ? දැන් තෙල් දාන්නේ. අර බෙල්ල කපලා තෙල් දාන්නේ. මේක මොනවද මේ කිරි මෝරෙද්ද? නෑ මේ මඩුව. මඩුව. ආන්න මඩු මාළු. මඩුවගේ මඩුවගේ ඔළුව. ඔන්න. මඩුව. එකක් ඇල්ත. මෙන්න මඩු මාළු. මේක ඇල්. මඩු මාළු කෑවොත් ආයෙ හොයලා එනවා. ඒ රහසයි. ආයෙ නම් මඩු මාළට එක්කත් ගමුකෝ. අලුත් මඩු එක රස. ගන්නකො යන්නේ මටත් එකක්. ගොඩාක් ලොකු එකක් එපා. ආයෙක බලන්න. රුපියල් 6ක් මඩු කරලා මට නුවර ඉඳන් ඇවි. මෙහෙම දාන්නේ කපන්න ඕනේ. කපලා දාගන්න. මේක යාට ඔයාට ඔළුව මේකේ මොකද්ද? චිත්තයිද? නෑ ඔළුව ඕක කන්නේ නෑ විශේෂයෙන් ඔළුව කන්නේ නෑ. මඩුවගේ ඔළුව කන්නේ නෑ. සෙවල ගතිය වැඩි. ඒ නිසා. අපේ අයියා නියම කතා කිව්වා. බල්ලෝ කොහොමද ගන්නේ? බල්ලෝ මාර ආඩම්බරෙන් කන්නේ. බල්ලෝ මාර ආඩම්බරෙන් කනවලු මේ මඩුවගේ ඔළුව. බල්ලා කතා කරන්න බලවනොත් ආයෙ කියලා ගෙනත් දෙන්න. මෙයා කපයි ඕන එක. ඔන්න දැන් අපේ අම්මා අන්න අපේ මාරියාන්ට ඉන්නවා. ඔන්න කපන්නයි යන්නේ මාළු. හරි. ඔන්න අපේ ලොකු අම්මත් ඉන්නවා. ඔන්න කපන්නයි යන්නේ වෙන්න කපනවා. ඔන්න අපේ ලොකු අම්මත් මාළු කපනවා වෙන්න. ලොකු පීයක් අරගෙන ඔන්න මාළු. කොටන්න. කමෝන්. ඔන්න හරි ඔන්න. කෝ නෑ මාළුවටම කොටන්න. කපන්න කෑල්ලා. කපන්න ඔන්න කෙඩුවා. අම්මා. ඔය දැන් මේ මෙතන ලැජ්ජාව කොටන්න. ඉතින් ඔන්න මේ අපේ අයියේ නම මොකද්ද? රියන්සි මම මේ නම ඇහුවා මම. ඒක හදුව ජොඩේක් නම ලස්සන නම. රියන්සි අයියා ඔන්න මේ ලෙල්ලමනේ. ලෙල්ලමේ මාළු මාකට් එකේ ඔන්න ඉන්න අපිට මඩු මාළු දුන්නේ අයියා තමයි. රුපියල් 6ක් අඩු කරා. ඒක තමයි වටිනාම දේ. හරිද? රුපියල් 6ක් අඩු කරා. අපේ ලොකු අම්මට වැඩියෙන් ටිකක් දීලා තියෙනවා. හරි එහෙනම් ජය වේවා. ජය වේවා. මුදු බෙල්ල මේ මොනවාද මේ? බෙල්ලෝ. මුහුදු බෙල්ලෝ. මේක තෙල් දාලාද කන්නේ උයලා ඕන විදිහකට? නට්ටි තෙල් දානනේ. උණු වතුරෙන් හොදලා මේ මොකක් කියන්නේ නට්ටිද? නට්ටි. ඔන්න නට්ටි. නට්ටි නැතුව නට්ටි ගන්න. අඩු කරලා දෙන්න. ඔන්න අපි හාල් මැස්සෝ තියෙනවා. හාල් මැස්සෝ ගන්නවා. නංගි මේ වගේ ගණන් කොහමද? චූටියා මේ හාල් මැස්සෝ චූටි මේවා කීයද? ඔක කිලෝ එක 10න් දෙන්න. කිලෝ එක 10 අරක? අර 1200 ඔයා ගාව තියෙන එකත් 1100 නේ. 1100. ක්වොලිටිස් අනුව වෙනස් වෙනවා. ඔන්න අපිට චූටි කෙනෙක් ඉන්නවා මෙහෙත්. ලෙල්ලම આવොත් එන්න චූටි කඩෙන් හාල් මැස්සෝ ගන්න. ඔන්න ගයිස් ඒ වගේම තියෙනවා මෙතන කරවල. මේ මොන කරවලද? අඟුලුව. මෙන්න බලන්නකෝ සයිස් එකයි ඒකේ හැඩේ. මෙන්න. කරවල. ඉතින් ඔයාලා ලෙල්ලමෙන් කරවල ගන්න පුළුවන් අපේ චූටි කඩේ. හරි. මේ මොනවාද? ඈ? මොන? බෝරබු. බෝර බොකු.
මඩුව බෝරබක මේක මික්ස් එක යන්නේ. නෑ ඒක වෙනම දාගෙන ඉඳ නැති. රයිට් හරි හරි. අවවත් මෙතන මොනවද තියෙන? මේ මොනවද? මේ මොනවද? ඔය නට්ටි යන්නේ. එතකොට මේක මොකද්ද? ඒත් ඒකම තමයි. දෙකම නට්ටි. රයිට් ඕකේ ගයිස් දැන් ඔන්න ගත්ත මාළු ටික අපි පැක් කරන්න යන්නේ අන්න බොක්ස් එක තියෙනවා මෙතන තියෙනවා මොන්න මැෂින් එක මේව තියන්නද අල්ලන්න ඕනිලු එක හටින් බැරි අම්මා අන්න අයිස් වැටුණා අම්මා නියමයි යස් අනියමයි අයිස් වැස්සක් වැටුණා ඔන්න දැන් ඔන්න මේව තියෙනවා මේ ටික අපි බාමුකෝ ඔන්න අයිස් ටිකක් දාන්න වැඩි වුණාද මන් දන්නේ නැහැ වැඩි වුණේ නයිස් දැම්මා රයිට් අයිස් එක උඩින් ලස්සන දැන් එනන් තියාගෙන යන්නයි තියෙන්නේ ඔන්න ඉස්සයි ඉන්නවා ඔන්න අපි දැම්මා කකුල එක දාන්න ඕනේ ඔන්න පැක් කරලා අයිස් ටික දැම්මා මෙන්න සීනවා ගයිස් අපි ආපු තැන තියෙන දීවර වරාය වෙල්ලමංකරය ලංකා දීවර වරාය නීතිගත සංස්ථාව ඔන්න ඕමයි තියෙන්නේ අතන එහා පැත්තේ බීච් එක රයිට් ඉතින් මෙහෙමනේ නුවර මාකට් එකට ගිහිල්ලා මාළු ගන්න එකයි නැත්තම් මැනින් මාකට් නේ මොකද්ද අපේ මාළු කඩේ ගිහිල්ලා බෑලියකොට මාළු කඩේ ඒකෙත් වෙන මාතල් එකක් තියෙනවා මාළු කඩේ ගිහිල්ලා ගන්න එකයි මේ සෙල්ලම් බල ලෙල්ලමේ මාළු ගන්න එකයි වෙනම එකක්. හරි වෙනම එකක්. එහෙනම් ඕක තමයි ලෙල්ලමේ සෙල්ලම මාළු කතන්දරේ අපි දැන් යන්නයි යන්නේ. දැන් මහන්සි දාඩිය දාගෙන මහන්සිලා ඉන්නේ දැන් ඔන්න තිබහට බොන්න දේවල් හොයන ගමන් අපි මාළුත් අරගෙන පැක් කරගෙන මගේ පුංචි වාහනේ ලොකුවට පැක් කරගෙන යන ගමන්. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සෑම දිනකටම යහපත වේවා.